2012 වසරේදී ෂැනෑන් සහ ක්‍රිස් වොට්ස් විවාහ දිවියට ඇතුළත් වන්නේ වසර දෙකක ප්‍රේම සබඳතාවයකින් අනතුරුවයි. ඉන් පසුව 2013 වසරේදී නව රැකියා අවස්ථාවක් සඳහා ඔවුන් කොලරාඩෝ වෙත පදිංචිය වෙනස් කරනවා. එම වසරේම දෙසැම්බර් මාසයේදී ඔවුන්ගේ මුල්ම දියණිය වන බෙලා උපත ලබනවා. 2015 වසරේ ජනවාරි මාසයේදී ක්‍රිස් ඇනඩාකෝ පෙට්‍රෝලියම් සමාගමේ ශේෂ්ත්‍ර සම්බන්ධිකාරකවරයෙකු ලෙස රැකියාව ආරම්භ කරන අතර එම වසරේම ජූලි මාසයේදී ඔවුන්ට දෙවැනි දියණිය වන සෙලෙස්ටේ එසේත් නැතිනම් ආදරයට ඇමතු සිසි උපත ලබනවා. දරුවන්ගේ පැමිණීමත් සමග මීට පෙර ළමා රෝහලක සේවය කළ ෂැනෑන් සිය රැකියාවෙන් ඉවත් වී ගෘහණියක ලෙස නිවසේ රැඳී සිටීමට තීරණය කරනවා. නමුත් පසුව ඇය බහුමට්ටමේ අලෙවි කරන සමාගමක් වන ලෙවල් සමග එකතු වී නිෂ්පාදන අලෙවි කිරීමේ කටයුතු වල නිරත වෙනවා. මෙම ව්‍යාපාරයේ ස්වභාවය අනුව පාරිභෝගිකයන් සමග සමීප සම්බන්ධතාවයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වූ නිසා ෂැනෑන් නිතරම මුහුණුපොත ඔස්සේ සජීව සම්බන්ධ වෙමින් සිය පවුලේ තොරතුරු සහ නිෂ්පාදන පිළිබඳව විස්තර ඉදිරිපත් කිරීමට පුරුදුව සිටියා. ඇය මෙම ශේෂ්ත්‍රයෙන් විශාල සාර්ථකත්වයක් අත්කරගත් අතර ඇයගේ ඉහළ අලෙවි දක්ෂතා වෙනුවෙන් සමාගමෙන් සුකෝපභෝගී ලෙක්සස් වර්ගයේ මෝටර් රථයක් පවා ඇයට තෑගි ලෙස හිමිව තිබුණා. මෙම සජීවී වීඩියෝ දර්ශන දෙස බලන විට ෂැනෑන් යනු ඉතා ප්‍රබල සමාජශීලී සහ කැපී පෙනෙන පෞරුෂයක් සහිත තැනැත්තියක් බව පැහැදිලි වෙනවා. නමුත් ඇගේ සැමියා වන ක්‍රිස් එම වීඩියෝවල පෙනී සිටි දුර්ලභ අවස්ථාවලදී පවා කැමරාව ඉදිරියේ තරමක් ලැජ්ජාශීලී නිහඬ සහ අභ්‍යන්තරයට බර චරිතයක් ලෙසයි කැපී පෙනුනේ. පවුලේ හිතවතුන් සහ අසල්වැසියන් පවසන පරිදි ඔවුන්ගේ පවුල් ජීවිතයේ ඉතාමත් සන්තෝෂජනක එකක් ලෙසයි පිටතට පෙනුනේ. ක්‍රිස් යන සිය තියනියන් දෙදෙනාට දැඩි ලෙස ආදරය කළ ඔවුන්ගේ සියලු කටයුතු සොයා බලමින් කැප වූ ආදර්ශමත් පියෙක්. ඒ වගේම ඔහු ඉතා අභ්‍යන්තරයට බර නිහඬ සහ තමන්ගේ පාඩුවේ සිටින පුද්ගලයෙකු ලෙස හැමෝම හඳුනාගෙන සිටියේ. 2018 වසරේ මැයි මාසයේදී ෂැනෑන් සිය තෙවන දරුවාගේ ගැබ් ගැනීම පිළිබඳව දැනගන්නවා. ඇය එම පුවත ක්‍රිස්ට දැනුම් දෙන අවස්ථාව සජීවීව මුහුණු පොත ඔස්සේ විකාශය කිරීමට පවා කටයුතු කළා. නමුත් ගැබ් ගැනීමෙන් පරීක්ෂණ පටිය දුටු මොහොතේ ක්‍රිස් දැක්වූයේ ඉතා ශීතල අමුතු ආකාරයේ ප්‍රතිචාරයක්. එම වසරේම අගෝස්තු මාසයේදී අලුත උපදින්නට සිටින දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳව හෙළිදරව් කිරීමේ උත්සවයක් සංවිධානය කිරීමටද ඔවුන් සැලසුම් කර තිබුණා. ජූනි 27 වනදා ෂැනෑන් සිය දියණියන් දෙදෙනාද සමගින් සති 6ක කාලයකට සිය උපන් ගම බලා පිටත්ව යන්නේ පවුලේ හිතවතුන් හමුවීමේ අරමුණින්. නමුත් ඒ වන විටත් ඔවුන්ගේ විවාහ ජීවිතයේ යම් ගැටලු මතුවෙමින් තිබූ බව අසල්වැසියන් පවසනවා. ෂැනෑන් නිවසින් බැහැරව සිටි මෙම සති 6ක කාලය තුළ ක්‍රිස් සිය සේවා ස්ථානය වන ඇනඩාකෝ පෙට්‍රෝලියම් ආයතනයේ සේවය කළ නිකෝල් කිසිංගර් නැමැති කාන්තාව සමග රහස් ප්‍රේම සබඳතාවයක් ආරම්භ කරනවා. පසු කාලීනව පොලිසිය විසින් අනාවරණය කරගත් දුරකථන සහ අන්තර්ජාල සෙවුම් වාර්තාවලට අනුව නිකෝල් ඊට පෙර සිටම ක්‍රිස් කෙරෙහි උනන්දුවක් දක්වා තිබූ බවට තොරතුරු හෙළි වුණා. තමන් නිවසින් බැහැරව සිටියදී සැමියාගේ වෙනස්වීම ෂැනෑන්ට තදින්ම දැනෙන්නට පටන් ගන්නවා. ගැබිනියක වූ ඇය යවන කෙටි පණිවුඩවලට සහ ඇමතුම් වලට ක්‍රිස්ගෙන් කිසි ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැහැ. ඔහු තමාගේ නෑත්වන බව දැනුණු ෂැනෑන් ජූනි මාසයේදීම ඒ පිළිබඳව ක්‍රිස්ගෙන් කෙලින්ම ප්‍රශ්න කරනවා. ජූලි 7 වනදා මධ්‍යම රාත්‍රියේ නිකෝල් සහ ක්‍රිස් අතර පළමු වරට මිනිත්තු 2ක දුරකථන ඇමතුමක් හුවමාරු වන අතර එදින රාත්‍රියේ ක්‍රිස්ගේ දුරකථන සංඥා විවිධ ආපන ශාලා පරිශ්‍රයන්හි සටහන්ව තිබුණා. ඊට පසු දින තමන්ට රැකියා ස්ථානයේ අධික රශ්මිය නිසා මහන්සි වී නිින්ද ගිය බව කියමින් ක්‍රිස් ෂැනෑන්ට කෙටි පණිවුඩයක් යවනවා. තමන් දැඩි රැකියා පීඩනයකින් පසුවන බව පවසමින් ඔහු ඇගේ සැකය මගහැරීමට උත්සාහ කළද ෂැනෑන්ට සිය සැමියාගේ අසාමාන්‍ය වෙනස්වීම නිරන්තරයෙන්ම වද දුන්නා. ජූලි 14 වනදා ක්‍රිස් සිය රහස් පෙම්වතිය වන නිකෝල් සමග වාහන කෞතුකාගාරයක සංචාරය කරමින් සිටින අතරතුර ෂැනෑන්ගෙන් ලැබුණු ඇමතුම් රැසක්ම මගහරිනවා. සිය සැමියාගේ මෙම දුරස්වීම සහ වෙනස්වීම පිළිබඳව ෂැනෑන් සිය සමීපතම යෙහෙළියකටද පවසමින් දැඩි කනස්සල්ලෙන් පසු වූ බව දුරකථන වාර්තා සනාථ කරනවා. ජූලි 14 වනදා තමන් අතර තිබූ ආදරණීය සම්බන්ධතාවය වෙනස් වී ඇති බව ෂැනෑන්ට තදින්ම දැනෙන්නට පටන් ගන්නවා. එදිනම ක්‍රිස් ඇයට පවසන්නේ තමන්ට තවදුරටත් මෙම විවාහය පවත්වාගෙන යාමට අවශ්‍ය නොමැති බවත් උපදින්නට සිටින දරුවා තමාට අනවශ්‍ය බවත්ය. නමුත් මෙම වෙන්වීම ප්‍රතික්ෂේප කළ ෂැනෑන් ඔවුන්ගේ විවාහ ජීවිතය බේරා ගැනීම සඳහා උපදේශන සේවාවන් වෙත යොමු වීමට යෝජනා කළාය. නමුත් ක්‍රිස්සේ මුළුමනින්ම ප්‍රතික්ෂේප කළේය.
ජූලි 18 වනදා වන විට ක්‍රිස් සහ නිකෝල් අතර සංවේදී තොරතුරු සහ ඡායාරූප හුවමාරු වූ අතර ක්‍රිස් සිය ජංගම දුරකථනයේ ගණක යන්ත්‍රයක් ලෙස බාහිරින් පෙනෙන මුරපදයකින් ආරක්ෂිත රහස් ෆෝල්ඩරයක් සකසා එම ඡායාරූප එහි සඟවා තැබීමට කටයුතු කළේය. ජූලි 24 වනදා නිකෝල්ගේ අන්තර්ජාල සෙවුම් වාර්තාවල තමා සමග ප්‍රේම සබඳතාවයක් පවත්වන විවාහක පුද්ගලයා සිය බිරිඳගෙන් බෙන්වීමට සූදානම් වන විට වැනි යෙදුම් සෙවීමෙන් ක්‍රිස් විවාහකයෙකු බව ඇය හොඳින්ම දැන සිටි බව තහවුරු විය. එම කාලය පුරාම ෂැනෑන් සිය සැමියාගෙන් සිදුවන මෙම වෙනස් වීම් පිළිබඳව නොනවත්වාම ප්‍රශ්න කරමින් තම පවුල බේරා ගැනීමට අසාර්ථක උත්සාහයක නිරත වූවාය. ජූලි 25 වනදා ක්‍රිස්ගේ පරිගණක සෙවුම් යන්ත්‍රය ඔස්සේ නැවතත් අලුත් සම්බන්ධතාවයකදී ආදරේ කීමට සුදුසුම කාලය කුමක්ද සහ යමෙකු ඔබට ආදරේ කියන විට ඔබට දැනෙන්නේ කුමක්ද වැනි පුදුම සහගත දේ සොයා තිබුණි. එයින් පෙන්වුම් කළේ ඔහු සිය පවුලෙන් මුළුමනින්ම මානසිකව වෙන් වී සිටි බවයි. ජූලි 28 වනදා ක්‍රිස් සහ නිකෝල් එක්ව නිවාඩුවක් ගත කිරීමටද පිටත්ව ගියහ. ජූලි 31 වනදා ක්‍රිස් සිය බිරිඳ සහ දරුවන් හමු වී නැවත කැඳවාගෙන ඒම සඳහා උතුරු කැරොලිනා වෙත ගියේය. එහිදීද ඔහු නිකෝල් සමග නිරන්තරයෙන්ම සම්බන්ධතා පැවැත්වූ අතර ඔහු ඉතා නිහඬව සහ වෙනස් ලෙස හැසිරුණු බව පවුලේ පිරිසටද නිරීක්ෂණය විය. අගෝස්තු 4 වනදා නිකෝල්ගේ අන්තර්ජාල සෙවුම් වාර්තාවල මංගල ඇඳුම් පිළිබඳව මෙන්ම ක්‍රිස් සහ ෂැනෑන්ගේ මුහුණුපොත ගිණුම් පිළිබඳවද සෙවීම් කර තිබුණි. අගෝස්තු 7 වනදා ෂැනෑන් සිය යෙහෙළියකට කෙටි පණිවුඩයක් යවමින් පවසා සිටියේ ක්‍රිස් උපදින්නට සිටින දරුවාට දැඩි ලෙස අකමැති බවත් ඔහු දරුවා ගැන බියෙන් පසුවන බවත්ය. මීට මාස කිහිපයකට පෙර තවත් දරුවෙකු අවශ්‍ය බව පැවසූ සැමියාගේ මෙම හදිසි වෙනස්වීම හමුවේ ගැබිණියක වූ ෂැනෑන් දැඩි ලෙස මානසිකව ඇද වැටුණාය. අගෝස්තු 8 වනදා සති 15ක ගැබිණියක වූ ෂැනෑන් සිය ස්කෑන් පරීක්ෂණය සඳහා යොමු වීමට නියමිතව තිබූ අතර එදිනම ඇය සංවිධානය කර තිබූ දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය හෙළිදරව් කිරීමේ උත්සවයද අවලංගු කළාය. ඒ පිළිබඳව විමසූ හිතවතුන්ට ඇය පැවසුවේ ක්‍රිස් තමා වැළඳ ගැනීම බව ප්‍රතික්ෂේප කරන බවත් විවාහ උපදේශනයට පැමිණීම ප්‍රතික්ෂේප කරමින් තමා සමග කිසිදු සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමට අකමැති බව පවසන බවත්ය. එදිනම නිකෝල් අන්තර්ජාලය ඔස්සේ වෙනත් අයෙකුගේ සැමියා සමග විවාහ වීම පිළිබඳව තොරතුරු සොයා තිබුණි. අගෝස්තු මාසයේ මුලදී ෂැනෑන් තමාට ලැබෙන්නට සිටින්නේ පිරිමි දරුවෙකු බව දැනගත් අතර ඇය ඔහුව නිකෝල් ලෙස නම් කිරීමට තීරණය කර තිබුණාය. තනි වූ මවක වීමට කිසිසේත්ම අකමැති වූ ඇය සිය සැමියා සමග එක්ක උපදේශනයට යොමු වෙමින් කෙසේ හෝ මෙම විවාහය බේරා ගැනීමට දැඩි ලෙස වෙහෙසුණාය. ඇය විවාහ උපදේශන පොතක් පවා අන්තර්ජාලයෙන් ඇනවුම් කළ අතර සිය ආදරය සහ වේදනාව කැටිකොට දැක්වූ දිගු ලිපියක්ද ක්‍රිස් වෙත ලියා තැබුවාය. අගෝස්තු 9 වනදා ෂැනෑන් සිය සමීපතම යෙහෙළියක වන නිකෝල් ඇට්කින්සන් සමග රැකියා කටයුත්තක් සඳහා ඇරිසෝනා වෙත පිටත්ව ගියාය. එහිදී ඇය දැඩි ලෙස මානසිකව ඇද වැටී සිටි බව යෙහෙළියන් පැවසූහ. එදිනම ක්‍රිස් විසින් ෂැනෑන් වෙත අමුතුම ආකාරයේ ඡායාරූපයක් යවන ලදී. එහි රෙදි කඩකින් ආවරණය වූ දරුවෙකුගේ වැනි පාද දෙකක් දිස්සූ අතර ඒ ඉදිරියේදී සිදුවීමට නියමිත ඛේදනීය සිදුවීමේ පූර්ව සංඥාවක් දැයි පසුව බොහෝ දෙනා සැක පහළ කළහ. අගෝස්තු 10 වනදා ක්‍රිස් බේස්බෝල් තරගයක් නැරඹීමට යන බව පවසමින් දරුවන් බලා ගැනීමට අසල්වැසියෙකුගේ සහාය ලබා ගත්තද සැබවින්ම ඔහු එදින රාත්‍රිය ගත කළේ සිය රහස් පෙම්වතිය වන නිකෝල් කිසින්ගර් සමගයි. අගෝස්තු 12 වනදා රාත්‍රියේ ඇරිසෝනා සංචාරය නිමා කර නැවත පැමිණීමට සිටි ෂැනෑන් සහ ඇගේ යෙහෙළි නිකෝල්ගේ ගුවන් ගමන ප්‍රමාද විය. ගැබිණියක වූ ෂැනෑන් දැඩි ලෙස ගිලන්ව සහ අසනීපයෙන් පසු වූවාය. අවසානයේදී අගෝස්තු 13 වනදා අලියම 1:48ට පමණ යෙහෙළිය විසින් ෂැනෑන්ව ඇගේ නිවස අසලින් බස්සවන ලදී. මෙම ඛේදනීය සිදුවීමේ ඉදිරි තොරතුරු වෙත යොමු වීමට පෙර මෙවැනි තවත් සත්‍ය අපරාධ කතා රැගත් වීඩියෝ නැරඹීමට අපගේ channel එක subscribe කර කමෙන්ට් එකක් සහ like එකක් තබමින් අප හා රැඳී සිටින ලෙස ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා. එදින උදෑසන 5:30ට අසල්වැසියාගේ ආරක්ෂිත කැමරාවක සටහන් වූයේ අසාමාන්‍ය දර්ශනයකි. සාමාන්‍යයෙන් තෙල් කාන්දුවන නිසා නිවසේ අංගණයට ඇතුළු නොකරන සිය රැකියා ලොරි රථය ක්‍රිස් විසින් පසුපසට ගෙනවිත් ගරාජයට ආසන්න කර නවත්වනු ලැබීය. ඉන්පසු ඔහු බෑග් වැනි යමක් වාහනය වෙත පටවමින් නිවස සහ වාහනය අතර තෙවරක් එහා මෙහා ගමන් කරන අයුරු කැමරාවේ සටහන්ව තිබුණි. එදිනම උදෑසන 8:30ට ක්‍රිස් සිය දියණියන් දෙදෙනා ගෙනුම ලැබූ පාසල වෙත දුරකථන ඇමතුමක් ලබා ගත්තේය. ක්‍රිස් පාසල් බලධාරීන් වෙත පවසන්නේ සිය දියණියන් දෙදෙනා මින් ඉදිරියට එම පාසලට නොපැමිණෙන බවත් ඔවුන්ගේ නාමයන් පාසල් ලේඛනයෙන් ඉවත් කරන ලෙසත්ය.
එදින උදෑසන ෂනෑන්ගේ හිතවත් ඉහෙළිය වන නිකෝල් ඇට්කින්සන් ඇයට කෙටි පණිවුඩයක් යවන්නේ පෙරදින රාත්‍රියේ ඇස් අසනීපයෙන් සිටි බැවින් සහ එදින උදෑසන ඇයට වෛද්‍ය හමුවක් තිබූ බැවින් සුව දුක් විමසීමටයි. නමුත් ෂනෑන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණි. ෂනෑන් යනු කිසිවිටකත් දුරකථන ඇමතුමකට හෝ පණිවුඩයකට ප්‍රතිචාර නොදක්වා සිටින තැනැත්තියක නොවන බව දන්නා නිකෝල් දැඩි ලෙස බියපත් වී සිය පුතුද සමගින් ෂනෑන්ගේ නිවස වෙත ගියාය. නිවසේ දොරාසලට වී කොතෙක් තට්ටු කළද ඇතුළතින් කිසිදු ශබ්දයක් නැත. එම නිවසේ ප්‍රධාන දොරටුවේ සවිකර තිබූ ස්මාර්ට් කැමරා පද්ධතිය මගින් යමෙකු දොර අසල සිටින බවට වූ පණිවිඩය ක්‍රිස්ගේ ජංගම දුරකථනයට යොමු විය. නිකෝල් වහාම ක්‍රිස්ට ඇමතුමක් ලබා ගනිමින් ෂනෑන් පිළිබඳව විමසා සිටියාය. ක්‍රිස් පැවසුවේ ෂනෑන් දරුවන්ද කැටුව යෙහෙළියකගේ නිවසට ගොස් ඇති බවයි. නමුත් ගරාජයේ වීදුරුවෙන් ඇතුළු දෙස බැලූ නිකෝල්ට දක්නට ලැබුණේ ෂනෑන්ගේ එකම මෝටර් රථය මෙන්ම දරුවන් දෙදෙනාගේ ආරක්ෂිත අසුන් දෙකද රථය තුළම තිබෙන අයුරුයි. දරුවන්ගේ ආරක්ෂිත අසුන් නොමැතිව ෂනෑන් කිසිසේත්ම ගමනක් නොයන බව නිකෝල් හොඳින්ම දැන සිටියාය. එමෙන්ම නිවසේ ප්‍රධාන දොරටුව ඇතුළතින් අගුළු දමා තිබූ බැවින් කිසිවෙකුටත් ප්‍රධාන දොරෙන් පිටතට යා නොහැකි බව ඇයට පැහැදිලි විය. තත්ත්වය වඩාත් සැකකටයුතු වූ බැවින් නිකෝල් වහාම ෂනෑන්ගේ වෛද්‍යවරයා හමු වී විමසා සිටි අතර ෂනෑන් එදින වෛද්‍ය හමුවට පැමිණ නොමැති බව තහවුරු විය. තවදුරටත් ප්‍රමාද නොවූ නිකෝල් පසුවන තත්ත්වය පිළිබඳව සොයා බලන ලෙස ඉල්ලමින් පොලිසිය වෙත දුරකථන ඇමතුමක් ලබා දුන්නාය. පොලිසිය නිවස අසලට පැමිණෙන විටත් ක්‍රිස් පැමිණ සිටියේ නැති අතර ඔහු ඉතා සෙමින් කිසිදු කලබලයකින් තොරව නිවස දෙසට ඇවිද එන අයුරු දක්නට ලැබුණි. පොලිසිය සහ නිකෝල් නිවස පරීක්ෂා කිරීමේදී ෂනෑන්ගේ මුදල් පසුම්බිය, විද්‍යුත් උපකරණ සහ සියලු පුද්ගලික ද්‍රව්‍ය නිවස තුළම තිබී හමු විය. සිය දුරකථනය නොමැතිව කිසිවිටකත් නිවසින් පිටතට නොයන ෂනෑන්ගේ ජංගම දුරකථනයද සෝෆා අසුනක කොට්ට අතර සඟවා තිබියදී නිකෝල් විසින් සොයා ගන්නා ලදී. නිවසේ කිසිදු අක්‍රමවත් බවක් නොතිබුණද ප්‍රධාන නිදන කාමරයේ සහ දියණියන්ගේ ඇඳන්වල තිබූ ඇතිරිලි පමණක් අතුරුදන් වී තිබීම කැපී පෙනුණි. පොලිසිය හමුවේ ප්‍රකාශයක් කරමින් ක්‍රිස් පැවසුවේ පෙරදින රාත්‍රියේ ෂනෑන් නිවසට පැමිණි පසු තමන් ඔවුන්ගේ විවාහයේ අනාගතය පිළිබඳව සාකච්ඡා කළ බවත් එහිදී දෙදෙනා අතර බහිම්බස් වීමක් සිදු වූ බවත්ය. ඉන්පසු උදෑසන 5ට තමන් සේවය සඳහා පිටත්ව ගිය බවත් ඇය සහ දරුවන් අතුරුදන් වූ ආකාරය තමන් නොදන්නා බවත් ඔහු පැවසීය. වැඩිකල් නොගොස් ප්‍රදේශයේ මාධ්‍ය නාලිකා මෙම සිදුවීම වාර්තා කිරීමට පැමිණි අතර කිසිදු තැතිගන්මකින් තොරව මාධ්‍ය කැමරා ඉදිරියට පැමිණි ක්‍රිස් සිය බිරිඳ සහ දරුවන් නැවත නිවසට පැමිණෙන ලෙස ඉල්ලමින් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් ලබා දුන්නේය. අපරාධය සිදු වූ දිනට පසුදාම එනම් අගෝස්තු 14 වනදා ක්‍රිස් සිය ජංගම දුරකථනය පරීක්ෂා කරමින් නිකෝල් සමග හුවමාරු කරගත් සියලු කෙටි පණිවුඩ සහ සාක්ෂි මකා දැමීමට උත්සාහ කළේය. එදිනම නිකෝල් සමග විනාඩි 51ක දිගු දුරකථන සංවාදයක නිරත වූ ඇය පසුව අන්තර්ජාලය ඔස්සේ ෂනෑන් පිළිබඳවත් මකා දැමූ කෙටි පණිවුඩ පොලිසියට සොයාගත හැකිද යන්න පිළිබඳවත් දැඩි ලෙස සෙවීමට පටන් ගත්තාය. පරීක්ෂණ ආරම්භ වූ මුල් අවදියේදී FBI ආයතනය හමුවේ තමන් කිසිදු රහස් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා නොමැති බව ප්‍රතික්ෂේප කළ ක්‍රිස් විවාහය බිඳවැටීමට ෂනෑන්ගේ පාර්ශවයෙන්ද දෝෂ ඇති බව පවසමින් ඒ වසා ගැනීමට උත්සාහ කළේය. කෙසේ වෙතත් නඩුවේ ගමන් මඟ සම්පූර්ණයම වෙනස් වූයේ සාක්ෂියකින් එක එකතු වීමත් සමගය. ක්‍රිස්ගේ සේවා ස්ථානයේ සේවකයෙකු විසින් ක්‍රිස් සහ නිකෝල් අතර හුවමාරු වූ විද්‍යුත් තැපැල් පණිවුඩ මෙන්ම ක්‍රිස්ගේ වැඩ කරන ලොරිය අතරේ GPS දත්ත පොලිසියට බාර දෙන ලදී. ඒ සමගම නිකෝල්ද පොලිසිය වෙත පැමිණ තමා දන්නා තොරතුරු හෙළි කළාය. GPS දත්ත පදනම් කරගනිමින් ක්‍රිස්ගේ සේවා ස්ථානය පරීක්ෂාවට ලක් කළ නිලධාරීන් ඩ්‍රෝන යාත්‍රා ආධාරයෙන් අසල බිමක අලුතින් හාරන ලද පස්කන්දක් මෙන්ම නිවසින් අතුරුදහන් වී තිබූ ඇඳ ඇතිරිල්ල දර්ශනය කරගත්හ. තදින් ප්‍රශ්න කිරීම් හමුවේ නොසැලී සිටි ක්‍රිස් අවසානයේ තමාගේ පියා සමග පමණක් කතා කිරීමට අවසර ඉල්ලා සිටියේය. පියා ඉදිරියේ හැඬු කඳුලින් යුතු ඔහු කළ පාපෝච්චාරණයෙන් පසු FBI නිලධාරීන් හමුවේ ඔහු දැඩි ලෙස මවිතයට පත් කරන ප්‍රකාශයක් කළේය. ෂනෑන් සමග ඇති වූ බහින්බස් වීමෙන් පසු දරුවන්ගේ කාමරයේ බේබි මොනිටරය හරහා ෂනෑන් දරුවන් දෙදෙනා හුස්ම හිරකර මරණයට පත් කරන අයුරු තමා දුටු බවත් ඊට ඇති වූ කෝපය නිසා තමා ෂනෑන්ව මරා දැමූ බවත් ක්‍රිස් ප්‍රකාශ කළේය. ඉන්පසුව ඔහු සිය මල් සිරුරුන් තවමත් පණපිටින් සිටි දරුවන් දෙදෙනාත් සමග ලොරි රථයේ පටවාගෙන රැගෙන ගොස් ෂනෑන්ගේ සිරුර වල දමා දරුවන් දෙදෙනා තෙල් ටැංකියේ කුඩා විවරය හරහා ඇතුළට දැමූ බවත් පිළිගත්තේය. මෙම අමානුෂික අපරාධය හෙළිදරව් වන විටත් ක්‍රිස්ගේ මුහුණේ කිසිදු පසුදැවිලි වීමේ හෝ කනගාටුවක ලකුණක් නොවිය. කෙසේ වෙතත් වෛද්‍ය පරීක්ෂණ වාර්තා මගින් ක්‍රිස්ගේ මෙම පදනම් විරහිත ප්‍රකාශය මුළුමනින්ම බොරුවක් බව සනාථ විය.
ෂැනෑන්ගේ මරණය හුස්ම සිරකිරීමෙන් සිදු වූ අතර දියණියන් දෙදෙනාගේ මරණය සිදුව තිබුණේ මුහුණ තදකර හුස්ම හිරකිරීමෙනි. ඒ අනුව සිය දියණියන් දෙදෙනා මරා දැමූ ෂැනෑන්ගෙන් පලිගැනීමට තමා අයව මරා දැමූ බවට ක්‍රිස් ගොතන ලද ස්වයන් ආරක්ෂක කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව තහවුරු විය. අපරාධයෙන් පසුව නිකෝල් කිසිංගර්ගේ අන්තර්ජාල සෙවුම් වාර්තාවල ඇම්බර් ෆ්‍රේ පිළිබඳවත් ඇය ලියූ පොත් සහ ලබාගත් මූල්‍යමය වාසි පිළිබඳවත් සොයා බලා තිබුණුයි. එයින් පෙන්නුම් කළේ මෙම ඛේදනීය සිදුවීම හරහා තමන්ට ලබාගත හැකි වාසි පිළිබඳව ඇය අවධානය යොමු කර තිබූ බවයි. 2018 නොවැම්බර් 6 වනදා සිය බිරිඳ උපදින්නට සිටි දරුවා සහ කුඩා දියණියන් දෙදෙනා ඝාතනය කිරීම ඇතුළු මිනීමරුම් චෝදනා රැසකට ක්‍රිස් වොට්ස් අධිකරණය හමුවේ වරදකරු විය. ඔහුට සමාව දීමකින් තොරව පූර්ණ ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම් හිමි වූ අතර දැනට ඔහු දැඩි ආරක්ෂාව සහිත බන්ධනාගාරයක සිය ජීවිතාන්ත සිර දඬුවම විඳිමින් සිටී. සමාජයටම මහත් කම්පනයක් ගෙන දුන් මෙම ඛේදනීය සිදුවීමෙන් අහිංසක ෂැනෑන් වොට්ස් සහ ඇගේ කුඩා දියණියන් දෙදෙනා වන බෙලා සහ සෙලෙස්ටේගේ ජීවිත සදා කාලෙටම අහිමි වී ගියේය. සමහර විට අප පිටතින් දකින පරිපූර්ණ පවුලක් ඇතුළතින් කොතරම් වෙනස්දැයි අපි කිසිදා නොදනිමු. නමුත් කිසිදු සම්බන්ධතාවයක්, කිසිදු ගැටලුවක්, කිසිදු පවාදීමක් මිනිස් ජීවිතයකට වඩා වටින්නේ නැහැ. ගැටලුවක් විසඳීමට නොහැකි වූ විට එයින් ඉවත්වීම වේදනාකාරී විය හැකියි. නමුත් ප්‍රචණ්ඩත්වය කිසිදා විසඳුමක් නොවේ. මේ කතාව ගැන ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මෙවැනි තවත් සත්‍ය කතාන්දර නැරඹීම සඳහා අපගේ channel එක subscribe කර bell icon එක click කරන්න.